අපි අද අලුත් තැනක් බලන්න යන්නේ යාළුවනේ. මේක වරණ විහාරයක් කියලා තමයි කට්ටිය කියන්නේ. මහරහතන් වහන්සේලා වැඩ හිටපු ගල් කටාරමක් තියෙන එක බලන්න යන්නේ අද. මේ දවස්වල වහින නිසා ටිකක් ලෙස්සනවා. නිසා පරිස්සමෙන් යන්න ඕනේ. බලන්න ඉන්න ඕනේ. ඒත් කියන්නේ අපි මේ ඉන්න තැනට කියන්නේ මොකක්ද චූටි මේට කියන්නේ? මේ අපි කන කෑමක් තියෙන්නේ මේ කරගෙඩි. තව ඉදිලා නැහැ. මම ඉදුණා මාර රහයි. මේක ඇතුලේ නයි ඇති. ඔහෙලින් ගන්න එපා. පොදෙන් පොකුණක් තියෙනවා කොනේ. උඩ තියෙන්නේ. අනේ අංකෝ. අපි ඉන්නේ පළු දෙනියනේ. ඔව්. ලොකු අපච්චි මේ ගිනි කුරේ. පළු දෙනිය ඉන්නේ අපි. මොක ලොකු ගලක්. මාර ලස්සනයි. මේකද කීප පොකුණ. අනේ. කුඹුර බේන ලස්සනට. අර ගල උඩ කොහොමද දන්නේ? ආහාර දෙන්නේ. ලස්සනයි. මේ කැලේ මොකද ඉතින් සංරක්ෂණය කරන්නේ නැහැ කවුරු. අපරාධ ඉතින් අපේ ජාතික උරුමය මේ. මොක පචාර කන් උඩට මෙන්නේ නැද්ද කවුරු? මේ කට්ටිය කියන මේ ගල උඩ චෛත්‍යයක් තිබ්බා කියලා. ඒක නම් කැඩිලා තියෙන එකේ කොටස් තියෙනවා. පරණ ගඩොල් එහෙම. ඔබට ගියාම මේක බලන්න පුළුවන්. පරිස්සමෙන් යන්න ඕනේ ලෙස්සනවා. මේ පරිස්සමෙන් එන්න ඕනේ ලෙස්සන ඈ. අනේ මේක දාන්න. අර කියපු ගල් කටාරම තමයි මේ තියෙන්නේ. මේක ඉතින් කැලේ වැවිලා තියෙන්නේ. කට්ටිය ඇවිල්ලා ඉතින් මොකක් අපිරිසිදු වෙලා තියෙන්නේ දැන්. පෝතල් දාලා. මේක ඉතින් මිනිස්සු විනාශ කරලා තියෙන්නේ මේ. මෙතන මේ ඒක කියනවා පෙලක් කට්ටිය කියන මෙතන මේ උමගක් තියෙනවා කියලා. උමග වහලා තියෙන්නේ කියලා කියනවා. මෙන්න මේ ඇතුලේ තියෙන්නේ උමග. මේ සත්තු කිල්ලෙන තර මේ ඇතුලෙන් පේන්නේ. එතනින් ඇතුලට යන්න තියෙනවා අර වවුල්ලි කිල්ලෙන්නේ. වෙන්නේ වවුල්ලු. කිලෝමීටර් 5ක් විතර දුරට තියෙනවා කියලා කියනවා මේ උමග. අපි හරියට මේ විස්තරය හරියට දන්නේ නැහැ. එක කතා කියනවා. මොනවද දැන් මේක මේ විනාශ වෙගෙන යන්නේ. ඔය ඇතුළට වතුර ඉන්න තියෙන මේ කටාරමක් කොටලා තියෙන්නේ. ඒක ලස්සනට පේනවා. දැන් අපි යන්න හදන්නේ ඊළඟ තැන බලන්න. උඩ තියෙනවා කියන පරණ චෛත්‍යයක නටබු. විනාශ වෙලා ගියපු අපේ නිදහම් උරු කඩලා දාපෙව්වා. එන අමාරු ඉතින් මේ දවස්වල වහින නිසා ගලේ පාසි බැඳිලා තියෙන්නේ. ලෙස්සන මන්ද වැටුණත් එක්ක. මගේ සහායට අවිල්ල ඉන්න යාළුවෙක්. එමෙ යන්න ඕනේ.
මේ කුඩට ගියාම තමයි මාර ලස්සන ඉතින්. ලස්සනද? හ්ම්. මේ බලේ පැත්තම පේනවා. වැටුනොත් ඉතින් ඉවරයි. ඔව් මේ බලන්න මේ අයිනේ යන්නේ. උඩ වලට එන්න බෑ කලින්. ඒකට බිම් බලන්න එපා. සේවටනේ. සෑහෙන උසයි. මේක කොහෙද යන්නේ? අනිත් කට්ටිය. අනිත් එක කරනවා. අනිත් මම. කිලෝ පාර දිනවා. බලන්න ලස්සන දර්ශනයක්. තව උඩට යන්න බලන්න. ඉතින් දෙන්නම. ලොකප්පච්චි. අනේ. දැන් නම් බයින්ද දෙන්නේ. හරි. හරි. ලොකු අම්මලා. දින්න. වව්. මෙතන තමයි පරණ චෛත්‍ය තිබ්බ දැන්. මෙතන ඔව් මේ තියෙන්නේ. කඩොල් කෑලි. මේ තියෙන කඩොල්. මේ තියෙන්නේ. මේ ගඩොල්. මේ ඔක්කොම කඩලා දාලා නේ. පාරට පේනවා තියෙන ඒ කියන්නේ චෛත්‍ය. ඇත්තටම නැගලා මහන්සි. මුළු පැත්තම පේනවා. කුඹුරු යාය. අපරට කොච්චර ලස්සනද කියලා පේනවද? දැන් කොච්චර වටිනා කියන දේවල් මේ විනාශ කරලා දාලා තියෙන මිනිස්සු. මෙතන චෛත්‍ය හදන්න කොච්චර මහන්සි වෙන්නේ නැද්ද? දැන් වැස්සක් යනවා කියන්න බැරි තරම් ලස්සනයි. මෙතන පරණ විහාරයක් තමයි තිබිලා තියෙනවා. කඩලා බිඳලා දාලා ඔක්කොම හොරු ඉදහන් හොරු. මේ පැත්තට වෙන තියෙන කැලේ.